අපේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. දහම් පාසල් අපේ විදුහල්පතිතුමා චන්ද්‍රාසර්ගෙන් ඇතුළු ගෞරවනීය ආචාර්ය මණ්ඩලයෙන් අවසරයි. ආදරණීය දරුවන්ගෙන් අවසරයි. අද ළමයි අඩුයි නේද? ඇයි ළමයි අඩු? ඇයි? හේතුව නම් මම දන්නවා. කියන්නෙම ඈ හරි අද දවස් තියෙන විශේෂ වැඩසටහන මොනවාද? භක්ති ගීත දන්නවද ඒක? කෝ බලන්න නොදන්න ඉන්නවනම් අත උස්සන්න. භක්ති ගීත වැඩසටහන කියලා දන්නේ නැති අයකෝ දන්නේ නැති අයත් ඉන්නවා ටීචර්. භක්ති ගීත වැඩසටහන අද තියෙනවා අපේ භක්ති ගීත වැඩසටහන. හරිද? දැන් මේ කියන්නේ ඒකට අදාළ කටු කාරණා ටිකක්. හරි වෙන්න ඕන ටික මම ඉස්සෙල්ලා පස්සේ කියන්නම්. මේ පුතේ ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසල. මොකද්ද? ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසල. මේක ආවරණය වෙන මොන ටිකද? ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසල ආවරණය කරන කොයිද? ඔයාලගේ ගම. තුංගම නගරේ. ඇතුළු වටපිට කරවිලයාය, පුත්තිගල, මේපතෙන් දිවර ගම්මානේ, අක්කරසුව, වැවුසිරි ගම, කදුරුගස්සාර මේ ලොකු ඒරියා එකක් ආව වෙනවනේ. ඒ ඒරියා එකේ ඉන්න දරුවෝ කවුද? අපි නේ. එතකොට දහම් පාසල් වෙන දරුවෙක්ගෙන් සිද්ධ වෙන්න ඕන කාරණා ටිකක් තියෙනව නේද? ඔයාලව දහම් පාසල් එවන්නේ හැම ගෙදරකින් එක්කෙනෙක් දෙන්නෙක් ගාන එවන්නේ මේ මුළු කලාපෙම ආවරණය වෙන්න. මේ කලාපේ හොඳ දරුවෝ ටිකක් බිහි වෙන්න ඕනනේ. හොඳ සමාජයක් බිහි වෙන්න ඕනින්ද නේ? හොඳ ළමෙක් කරන්න ඕනින්ද නේ ඔයාලා දහම් පාසල් එවන්නේ අම්මලා? අම්මලා අහනවද ගෙදර ගියාට පස්සේ අද මොනවද ඉගෙන ගත්තේ? වැඩි හිටියන්ට සලකන්න ඉගෙන ගත්තා. අම්මටයි තාත්තටයි වඳින්න ඕන කියලා ඉගෙන ගත්තා නේ. ඊට පස්සේ ටීචර් කියලා දෙනවනේ කන බොන විදියම කියලා දෙනවනේ. එහෙමනේ. එතකොට තව කෙනෙකුට ගරු කරන්න ඕන විදිය ඉගෙන ගන්නවා. තව කෙනෙකුට හිතට දෙන කතා කරන්න හොඳ නැහැ කියලා ඉගෙන ගන්නවා. ඒක ඉගෙන ගන්නවනේ. ඒ තුලේ අපේ දක්ෂතාවයන් කුසලතාවයන් ඉස්මතු වෙන්නේ කොහෙද? ඉස්කෝලෙත් කරනවා. හැබැයි දහම් පාසලේ ඒකට සුවිශේෂී තැනක් නැද්ද? සුවිශේෂී තැනක් තියෙන දහම් පාසල. අපේ ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඊතාගරු කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන පුතේ? ඔය දහම් පාසල වල පොතේ තියෙනවනේ. එක පුන්සඳින් මොකද පුතේ කවිය මුල? පින්මත පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඊතාගරු එක පුන්සඳින් දුරු වෙයි ලොව ගණන්දුරු නෙකතරු රැසින් නිලසට නොම වේයදුරු. මේ ලෝක පුන්සඳ පෑවුවට ඒ පුන්සඳ පාය මුළු ලෝකෙම එක පුන්සඳකින් එළිය ගන්න පුළුවන්ද බැරිද? හැබැයි උදේ අහස තරු දහස් ගණක් තියෙනවා, ලක්ෂ ගණක්, කෝටි ගණක් තියෙනවා. අපිට ගණන් ගන්න පුළුවන්ද? බෑ. හැබැයි ලෝකෙ එළිය කරන්න බෑ. එහෙනම් අපි කවුරු වගේද වෙන්න ඕන? පුන්සඳක් වගේ වෙන්න නම් කොහෙද යන්න ඕන? ඉස්කෝලේට අමතරව අධ්‍යාපනය ලැබනවට අමතරව අපි දහම් පාසල් වෙන්න ඕන. හොඳ ගුණ නැන එකතු කරගත්තු හොඳ සමාජ පුරවැසියෙක් වෙන්න. සමාජයට යන දවසක අපි හොඳ මිනිස්සෙක් විදිහට සමාජයට යන්න. මනුස්සකම දන්න සහකම්පනය කියන එක දැනෙන තමන්ගේ හදවතට අනිත් කෙනාගේ දුක දැනෙන කෙනෙක් වෙන්න. ඒ වගේම තමයි තවත් තැනකට ගිහිල්ලා කෙලින් කතා කරන්න පුළුවන් හැකියාව හදාගන්න. තව කෙනෙකුට බය නැතුව කතා කරන්න පුළුවන් හැකියාව හදාගන්න. දෙපැයින් නැගිලා ඉන්න පුළුවන් හැකියාව හදාගන්න. තේරුණාද? ඊට පස්සේ මේ මහ පොළොවේ පය ගහලා ඉන්න පුළුවන් චරිතයක් බවට පත් වෙන්න. ඒ කියන්නේ නිහතමානී චරිතයක් බවට පත් වෙන්න. අනිත් අයත් එක්ක සමීප සම්බන්ධතාවය නිවැරදි විදිහට ගොඩනගා ගන්න පුළුවන් දරුවෙක් බවට පත් වෙන්න. එහෙනම් ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල දහම් පාසල් ගුරුවරුන්ගෙන් වෙන්න ඕනද නැද්ද? ඔයාලගේ දෙමව්පියෝ ඒකට නෙවෙයි සපෝට් කරන්නේ. ඔයාලව හොඳ ගුණ යහපත් දරුවෙක් බවට සමාජගත කරන්න නම් දෙමව්පියෝ, ඒ වගේම ගුරුවරු, ඒ වගේම සමාජීය වැඩිහිටියෝ එකතු වෙලා ඔයාලට උදව් කරන්න ඕන. අන්න ඒකේ ඒ වගකීම් කොටස එකක් තමයි පුතේ අද හවස දහම් පාසලේ සිද්ධ වෙන්නේ. ඔයාලා වෙන්වෙන් කරන සෑම වැඩසටහනකම තියෙනවා අරමුණක් තියෙනවා. නිකම්ම කරනවද මේවා? නිකම්ම ඇවිල්ලා අර ටීචර්ලා මහන්සි වෙලා
ගෙදර සමහරලාට ගෙදර තොරේ වැඩ අරගෙන එයාලගේ වැඩ අරගෙන ලොකු හාමුදුරුවන්ගේ වැඩ අරගෙන සෑහෙන මහන්සි වෙනවනේ. ඒ මහන්සි වෙලා කරන්නේ ඔයාලව කවදාරි දවසක හොඳ මිනිස්සෙක් බවට පත් කරන්න මේ සමාජයේ. තව කෙනෙක්ගෙන් බැනුම් අහන්න නැති චරිතයක් බවට පත් කරන්න. පැහැදිලිද? එහෙනම් ඒකට අදාළ කර්තව්‍ය තමයි මේ අපි කරන්නේ. අපේ වගකීම, අපේ යුතුයකම අපේ වෙන්න ඕන. නැත්තම් පුතේ කවදාරි දවසක අපි වයසට ගියාට පස්සේ අපිට සිද්ධ වෙනවා දුක් වෙන්න. මොකක් නිසාද? අපි කරන්න ඕන කාලේ අපේ අතින් වෙන්න ඕන වගකීම අපි කරලා නැහැ. ඒක නිසා අද අපේ අම්මලාට සතුටු වෙන්න පුළුවන් හේතුව ටීචර්. අද අපි මේ වගේ තැනක හරි ඔයාලට මෙහෙම කතා කරන්න ඉස්සරහට ඇවිල්ලා දහම් පාසලේ උගන්වන ගුරුවරයෙක් බවට පත් වෙලා සමාජයේ වගකීමක් දරන්න පුළුවන් සමාජ සේවකයෙක් සමාජ වගකීමක් සහිත පුද්ගලයෙක් බවට පත් වෙලා ඉන්නවා මේ ගුරුවරු ටික. පුතේ ගුරුවරුන්ගේ දෙමව්පියන්ට සතුටු වෙන්න පුළුවන් අද. මං කියන්නේ එහෙම දරුවෙක් තමයි සමාජ දායාද කරන්න ඕනේ. ඒක නිසා තමයි ඔයාලවත් ඒ මාර්ගයේ මේ අරගෙන යන්නේ. ඒ මාර්ගය පෙන්වන්නේ ඒක නිසා. පැහැදිලිද? එහෙනම් දැන් මතක තියාගන්න අපේ අතින් වෙන්න ඕන වගකීම් කොටස අපි කරන්න ඕන. ඒ වගකීම් කොටස කරන විදිය ගැන ඔයාලට උගන්වනවා. තමන්ගේ කුසලතාවයන් අඳුරගෙන ඒ කුසලතාවයන්ට තැනක් දෙන්න ඕන. ඒ කුසලතාවයන් ඔප්නංව ගන්න ඕන. මැණික් ගලක් නිකම් මරන් කියලා විකුණන්න පුළුවන්ද? මැණික් ගලක් නිකම් මරන් ගියාට විකුණන්න බෑ. ඒක හරි ලස්සනට කපල උපමට්ටම් කරලා ඉවරලා දුන්නට පස්සේ තමයි මැණික් ගල විකුණන්න පුළුවන් වෙන්නේ. ඔයාලා පුතේ මැණික් ගල්. හැබැයි ඒ උපමට්ටම් කරගන්න වැඩේ කර සපෝට් එක මම කොහොමද දෙමව්පියෝ ගුරුවරු වලට සහයෝග දෙනවා. ඒ සහයෝගය අරගෙන ඔයාලගේ තියෙන ඇතුලේ තියෙන දක්ෂතාවයන් කුසලතාවයන් උපමට්ටම් කරගන්න. එතකොට කවදාරි දවසක සමාජයේ ලස්සන තැනකට යන්න පුළුවන්. ලස්සන කියන්නේ හරි හැඩ තැනකට යන්න පුළුවන්. අපි දුප්පත් වෙන්න පුළුවන්. සල්ලි කියන්නේ මේ සමාජයේ ජීවත් වෙන්න තියෙන එකම මාධ්‍යද? සල්ලි අවශ්‍ය වෙන්නේ මොකටද පුතේ? මොකටද සල්ලි අවශ්‍ය වෙන්නේ? අපිට ජීවත් වෙන්න. ඔයාලා හැමෝම ඉගෙන ගන්න මොකටද? රස්සාවක් බලාපොරොත්තු වෙන්නේ. රස්සාව ડોක්ටර් කෙනෙක් වෙන්න, ෆොක්ටර් කෙනෙක් වෙන්න, එහෙම නැත්නම් වෙන තැනකට යන්න, ලොකු NASA ආයතනයේ ලොකු ඉංජිනේරුවරයෙක් වෙන්න. එහෙම බලාපොරොත්තු තියනෝනේ. ඒ බලාපොරොත්තු හැමතැනක්ම එකතු වෙලා තියෙන කොතනද? රස්සාව කියන තැනද නැද්ද? සල්ලි හම්බ කර ගන්න ඕන කියන තැනද නැද්ද? අන්න එතනට කවදාද දවසක යනකොට ඔයාලා හොඳ මිනිස්සෙක් විදියට යන්න. අන්න එදාට පුතේ ඔයාලා කරන රස්සාවත් ලස්සනයි. ඔයාලත් ලස්සනයි. ඔයාගේ පෞල් පසුබිමත් ලස්සනයි. ඔයාලා ඉන්න සමාජෙත් ලස්සනයි. ඔයාලා ඉන්න වටපිටාව ඔයාලා කාටට නායකත්වයක් දෙනවා නම් ඒ නායකත්වය දෙන වටපිටාවම ලස්සනයි ඔයාලා ඉන්නකොට. මොකද ඔයාලා හොඳ තව අර මං කිව්වේ සහකම්පනය දෙන්න කෙනෙක්. අනිත් කෙනාට උදව් කරන්න පුළුවන් කෙනෙක්. අනිත් කෙනාත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් කෙනෙක්. එතකොට ඔයාලට වපසරියක් හැදෙනවා. ඔයාලට සමාජයක් හැදෙනවා. ඒ සමාජය ඇතුලේ ඔයාලා හරි ලස්සනට අර කිව්ව පුංසදක් වගේ ඔයාලා බබලෙනවා. තරු දාස් ගානක් මත පුංසදක් වගේ බබලෙනවා. ඒක නිසා මම අද දැන් මේ කතාව කිව්වේ අද දවසේ තියෙන වැදගත්කම. ඔයාලට පුතේ අතන ලස්සන ස්ටේජ් එකක් ගහලා ඔයාලා එක්කන්ගේ ස්ටේජ් එකට නග්ගවලා ඔයාලා ලව්ව කියවනවා භක්ති ගීත. අනිත් වර්ෂරහන කියන්නේ අද වර්ෂරහන ගැන ඒ භක්ති ගීත ඇතුලේ තියෙන මොකද්ද? මොකද්ද? ඈ? මොකක්ද කියන්නේ? ලෞතර බුදු පියාණන් වහන්සේගේ ගුණ ගායනා කිරීම. ඒක පුතේ ඒක ලොකු පිනක් සහ හදවතට ලොකු සහනයක්. ඔයාලා බෝධින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා තියෙනවද? බෝධින් වහන්සේ නමක් ළඟට ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? හිත නිවෙනවද නැද්ද? බලන්නකො අම්මගෙන් තාත්තෙන් අහලා පොඩ්ඩක් ඔය හිතට පොඩි කරදරයක් ආවට පස්සේ පන්සලට ඇවිල්ලා බෝධි පූජාවක් කරනවා බෝධින් වහන්සේ කාට ගිහලා පොඩ්ඩක් වෙලා ඉන්නවා පන්සලේ පොඩි රවුමක් යනවා නේද? එතකොට මේ හිත නිවෙනවා. එහෙනම් පන්සලට ආපු සැනින් හිත නිවෙනවා නම් පුතේ ලෞතර බුදු පියාණන් වහන්සේ ළඟට ගියාට පස්සේ කොහොම හිත නිවෙන්න ඕනේද? එහෙමනේ. නාලාගිරිය යතා ළමනේ වෙන්නේ බුදුහාමුදුරු බණ කියලාද? නෑ. බුදුහාමුදුරු ඉස්සරහට එනකොට නාලාගිරි දමනය වෙනවා. තේරෙනවද? ඊට පස්සේ මට්ට කුණ්ඩලී දිව්‍ය ලෝක යන බුදුහාමුදුරු බණ කියලාද? නෑ. බුදුරැස් කිරණට දිව්‍ය ලෝක යන්නේ. ඒ වෙනුවෙන් හිත පැහැදිලා. එහෙනම් මේ පුතේ මේ පන්සල් භූමිය මේ දහම් පාසල් භූමිය කියන්නේ පින් බිමක් පින් කෙතක්. ඒකටයි ආදරය කරන්න ඕන. ඒකටයි ආස කරන්න ඕන.
මිත්‍යාවෙන් ගැලවෙනවා කියලා කියන්නේ අපි හරි දේ වැරදි විදිහට දකින්න කාත් වැරදි දේ හරි විදිහට දකින්න කාත් තමයි පුතේ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. එහෙමනම් අපි හරි දේ හරි විදිහට දකින්න ඕන. පන්සලට එනවා නම් පන්සල ඇතුලේ ජීවත් වෙන්න ඕන ක්‍රමේ හදා ගන්න ඕන. මම හැමදාම කියන වගේ දහම් පාසල් දවසට ඔයාලට ඉරිද දවස වෙන් කරලා තියෙන්නේ ඔයාලගේ පුතේ ගුණය අර අපේ තියෙන ආධ්‍යාත්මික පැත්ත ගොඩනගා ගන්න. ජීවිතේට ආධ්‍යාත්මික පැත්ත කියන එක හරි වටිනවා. ඒ වටිනාකම හදා ගන්න තමයි ඔයාලට ඉරිද දවස කොට හදලා තියෙන්නේ. ඒකින්ද පුතේ දහම් පාසල් ගමන නවත්තන්න එපා. දිගට මෙන්න කවුරු කිව්වත් නවත්තන්න එපා. මොකද ඒක ජීවිතේට බලපාන ඔයාලට. මෙතන ඇවිල්ලා දවසක් ඔයාලා ජීවත් වෙනකොට ඒ ඉන්න කාල සීමාව තුළ ඔයාලා නොදැනුවත් ඔයාලගේ අභ්‍යන්තරයේ ගොඩක් දේවල් යනවා. ඒ පැත්ත හදාගන්න. එහෙමනම් අද තියෙනවා භක්ති ගීත වැඩසටහන. ඔයාලට තියෙනවා පොඩි විනය නීති ටිකක්. නීති කියලා කියන්නේ අපි ඔයාලට කෑ ගහලා බැනලා කරන දේවල් නෙමෙයි. මම පිළිගන්න දෙයක් තමයි දහම් පාසල් ගුරුවරයෙකුට ඔයාලට සත්‍යෙන් කතා කරන්න, ඔයාලට බැනලා කතා කරන්න, ක්‍රෝධය වපුරන්න, වෛරය වපුරන්න එහෙමනම් දහම් පාසල් ගුරුවරයෙක් නෙමෙයි. ඒකින්ද මම හදවතින්ම පිළිගන්න දෙයක් නිසා මම ඔයාලට කෑ ගහන්න බනින්න නෙමෙයි මේ කතා කරන්නේ. අතන්න ගියාම මම කාගෙන්වත් බැනුම් අහන්න නැති කඩේ බෝඩපත් වෙන්න. එතන ගිහිල්ලා වෙලා ඔයාලට දාන පුතේ ටෙස්ට් ටිකක් ඒ ටෙස්ට් ටිකේ පන්ති වයිස් වාඩි කරවනවා. වාඩි කරාට පස්සේ අර ආරාධිත අමුතුටියක් එතනට එනවා. ඒ ආරාධිත අමුතුන්ට හානියක් නොවෙන්න දහම් පාසලේ කීර්ති නාමය රැකගෙන එතන වාඩි වෙලා තමන්ට පැවරිච්ච රාජකාරිය විතරක් සිද්ධ කරන්න. පේලියට ඇවිල්ලා භක්ති ගීත කියන්න නැග්ගා. එතනින් භක්ති ගීත කිව්වා. පේලියට ගිහිල්ලා බහැලා ගිහිල්ලා වාඩි වුණා. නිශ්ශබ්දව හිටියා. අපේ වැඩේ අවසන් වෙනකම්. මහා කාල වේලාවක් නැහැ. පැයයි තියෙන්නේ. ඒ පැය අපි හරියට අපේ වැඩේ කරමු. මොකද ඔයාලා අවුරුදු ගානක් දහම් පාසල් ආපු දරුවෝ ඔයාලගේ අම්මලාගේ දෙමව්පියන්ගේ කරුත්තේ රකින්න, ගමේ කරුත්තේ රකින්න, පන්සලේ කරුත්තේ රකින්න, දහම් පාසල් ගුරුන්ගේ කරුත්තේ රකින්න. ඒක ඇතුලේ තමයි පුතේ මේ සමාජයේ ලස්සන වෙන්නේ මේ දේවල් ඇතුලේ. අපි කවුරු කොහොම වුණත් ඒක පිටර පෙන්නනකොට අපි කියනවා වෙස්මුණු දාගන්න ඒවා තියනනේ. ඒ වෙස්මුණු හරි වැදගත්. ඒ ඔයාලා දාගන්න වෙස්මුණු හරි වැදගත්. එහෙම නැත්නම් අර නිකම්ම කෙලින් ගහක් නවන්න පුළුවන්ද? බෑනේ. අපි නැවෙන සුළු වෙන්න ඕනේ. ඕන පැත්තකට නැවෙන සුළු වෙන්න ඕනේ. ඒකට තමයි ඒක හදාගන්න පුළුවන් වෙන්නේ. අපි නම්‍යශීලී වෙන්න ඕනේ. ඒකින්ද පන්සලට ගියා නම් පන්සලේ ගරුත්වය ආරක්ෂා කරන්න පුළුවන් තියනවා වෙස්මුණ දාගන්න. ප්‍රශ්නයක් නැහැ. ඒ වෙස්මුණ දාගත්ත කියලා හානියක් නැහැ. මොකද පන්සලේ ඉන්නකොට පන්සලේ ගරුත්වය රකින්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. ඒ පුද්ගලයා මකුල් ගෙදරට ගියාට පස්සේ මකුල් ගෙදර පුළුවන් ද පන්සලේ ඉඳලා ඉන්න. එහෙනම් මකුල් ගෙදර කතාව මකුල් ගෙදර විදියට කරන්න ඕන. එහෙම නේද? සතුරු වෙන වෙලාවට සතුරු වෙන්න ඕන. බුදුන් වදිනලාට බුදුන් වදින්න ඕන. මායිකරි බුදුන් වදිනලාට අවබෝධයෙන් බුදුන් වදින්නේ නැහැ කියලා ඔයාලා තාමත් ඒ වැඩේ වෙන්නේ නැහැ මිස්. අවබෝධයෙන් බුදුන් වදින්නේ නැහැ. බුදුන් වදිනවා කියන එක මොකක්ද කියලා සමහර අය දන්නේ නැහැ. ඔයාලා ගෙදර ගිහිල්ලා උඩට සමහරවල් දෙමව්පියන්ටවත් කියන්න දන්නවා කියන්න තේරෙන්නේ නැතුව ඇති. ඒකයි බුදුහාමුදුරු කිව්වේ මේ හැමදේම බුද්ධ කියලා කියන්නේ මොකද්ද? අවබෝධය. අවබෝධයෙන් සත්‍ය කෙනා තමයි බුදුන් කියලා කියන්නේ. අවබෝධය ලබාගත්තු කෙනා තමයි බුදුන් කියලා කියන්නේ. එහෙනම් ඒ අවබෝධය කියන තැනට එන්න නම් අපි කරන චූට් දේවල් ගැන හරි 100ෙන් කරන සම්මා සතියෙන් කරන්න. සම්මා දිට්ඨිය වඩව ගන්න. ඒක හරියට දකින්න ඕන. සම්මා සතියෙන් කරන්න ඕන. ඒකින්ද මේ වෙලේදී ඔයාලා අතන ගිහිල්ලා අපි මොකද්ද කරන්නේ කියන කතාව සම්බන්ධව අවබෝධයෙන් යුක්තව එතන ඉන්න. හරිනේ? ඒතකොට කෑකෝ ගහන්නේ නැහැ. එතන තමන්ගේ විනය පවත්වාගෙන ඒ වැඩි කරන් යනවා. ඊට පස්සේ අපි මේ හැමදේම කරන්න පුතේ අර බුදුහාමුදුරුවෝ කියනවානේ ගුණා කියලා කියනවානේ බුදුහාමුදුරුවන්ට. බුදුහාමුදුරුවෝ ගුණා කියලා කියනවා අහලා තියෙනවද? කවුද ගුණා කියලා කියන්නේ? අහලා තියෙනවද අර කවිය? අම්බලමේ පිනා පිනා වලංකතක් ගෙනාගෙන ඒක බින්දපු ගුණා ඒකට මට හිනා හිනා මම කවිය තේරුම් ගන්න යන්නේ කොහොමද අර ගුණා කියපු කතාව මම සාධාරණය කරන්න බෑ. මොකද්ද ගුණා කියලා කියන්නේ? ගෝ කියන්නේ ගෞතම, නා කියන්නේ නායකයාණන්. ගෞතම නායකයාණන්. කවුද ගෞතම නායකයාණන්? කවුද? බුදුහාමුදුරුවෝ. එයා තමයි අර වළංකඩක් ගෙනව පින අපි තමයි පින්නු. වළංකඩ අරගෙනකොට වළංකඩ බින්දිනවා. කවුද බින්දින්නේ? ගුණා. කවුද එහෙනම්? ගෞතම පුත්‍රජානන් වහන්සේ.
වළංගත කියන්නේ අපේ අරන් එන සසර බැමි. මේ තියෙන තණ්හාව, වෛරය, ක්‍රෝධය ඕක තමයි හරි අමාරුවෙන් මේ උස්සන් යන්නේ සංසාර ගමනේ. ඒක අරන් ඒක පිළිදිනවා කවුද? ගෞතම බුදුන් වහන්සේ අන්න පෙන්වුවා නිවන. මෙතනට යන්නේ මෙහෙමයි කියලා ආරෂ්ඨාංග මාර්ගය දිගේ මේ මාර්ගය වඩන්නේ. ඒක නිවන අවබෝධ කරගන්න පුළුවන් පාර තියෙනවා. කියලා තමයි බුදුහාමුදුරු පෙන්වුවේ. එහෙනම් ගුණාකිව එක ප්‍රශ්නයක් නැහැ නේ. ඒ කවි සාහිත්‍ය අනුකූල අර්ථය ඒක. හරි. හැබැයි දැන් අද හම්බසල ළමයි ඉන්නවනේ. අපිට මේ වැඩේ කරන්න වෙන්නේ ඔයාලගෙන්. දැන් ඔයාලව විශ්වාස කළා ගුරු මණ්ඩලය අද දවසේ ඔයාලා ට්‍රේනින් කළා. ඔයාලා ස්ටේජ් එකට නගලා බුදු ගුණ ගයනවා පුතේ මේකේ මුළු ගමකට ඇහෙන්න. මුළු ගමකට ඇහෙන්න බුදු ගුණ ගයනවා. ගොඩක් අය බලන් ඉද්දි එයාලට ඇහෙන්න බුදු ගුණ ගයනවා. එයාලා හිත පහන් කරවනවා. හරි පිනක් ඈ. ඒ තරම් පිනක් නෑ කොහෙවත්. අර ධර්ම ප්‍රචාරණ කටයුත්ත. ධර්ම ප්‍රචාරණ කටයුත්ත බුදුහාමුදුරු ඉස්ලාම් කිව්වේ මේ ධර්ම ප්‍රචාරණය කරපු කටයුත්ත තමයි කරේ. එක මග දෙදෙනෙක් නොවඩින්න දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස දහම දේශනා කරන මුල මැද අග දහම පිරිසිදුව පිළිවෙලකට දේශනා කරන්න. අන්නේ ඒ වැඩේ තමයි මේ ධර්ම ප්‍රචාරණ කටයුත්ත තමයි අපි මේ කරන්නේ. එහෙනම් ඒක ලොකු පින්කමක්. සංසාරේ අපිට සංසාරේ කවදාවත් ගෙවන්න බැරි පින්කමක්. ගෙවා ගන්න බැරි පින්කම. මුළු සංසාර දිගටම පළ දෙන පින්කමක්. ඒ පින්කමට දෙමව්පියොත් එක්ක හරි ලස්සනට සහභාගී වෙන්න. අද ගෙදර ගිහිල්ලා දෙමව්පියෝ එක්ක පන්සලට එන්න. ඔයාලගේ දක්ෂතාව දෙමව්පියෝ ඇස් දෙකෙන් දකින්න ඕන. දෙමව්පියන්ගේ ඇස් වල කඳුළු උනන දන්ට ඔයාලා වැඩ කරන්න ඕන. ඔයාලා දිහා දැකලා ඔයාලා දිහා සතුටු කඳුළු වෑහෙන්න ඕන. දුක් කඳුළු නෙවෙයි ඈ. සතුටු කඳුළු ඔයාලා දිහා වෑහෙන්න ඕන. දෙමව්පියන්ගේ ඇස් වලින්. අපේ ඇස් වලින් ඔයාලා දිහා දැකලා අපේ ඇස් වලින් සතුටු කඳුළු වෑහෙන්න ඕන. උදේ මේ ඉන්න ගුරු මණ්ඩලයේ කවුරුන් ඔයාලා දිහා කරලා තැනකට යනවා කියන්නේ ඇත්තටම දැනෙන්නේ හදවතට. ඒ හදවතේ සතුට කවදාවත් වෙනස් වෙන්නේ නෑ. ඔයාලා යන කොහේ ගියත් ඒ යන තැන දැකලා මේ ගුරු ටික අදටත් සතුට වෙනවා. ඊට පස්සේ ඒකට උදාහරණයක් කියන්නම්. අපි ගියා ගිය සතියේ ගියා වරුවකින් ට්‍රේනින් කරලා එක්කන් ගියා භක්ති ගීත තරකට අපේ දරුවෝ. කොහොමද උස්සන්? ගියපු කට්ටියත් උස්සන්නකෝ. එන්න පොඩ්ඩක් ඉස්සරහට පොඩ්ඩක්. එයාලා ඇත්තටම වට දෙක තුනකින් සින්දුව දෙතුන් පාරක් කියලා එක්කන් ගියා කච්චිකල. අපේ දරුවෝ ටික ලස්සනට ගිහිල්ලා හිටියා. පුතේ ඒක මේව අගය කරන්න ඕන දේවල්. ගිහිල්ලා හරි ලස්සනට හිටියා. තමන්ගේ අතින් වැරදි වෙනවා නම් ඒ හරි අඩුවෙන් ඒ වැරදි උනේම නෑ නේද? වැරදි උනේම නෑ. හරි ලස්සනට එතන ගිහිල්ලා එයාලා ගමකට ගිහිල්ලා පේස් කරා. මේ ශ්‍රී සද්ධර්මෝදේ දහම් පාසලේ නම රැක්කම එයාලා. මේ ටීම් එක තුන්කම ශ්‍රී සද්ධර්මෝදේ දහම් පාසලේ නමට අභිමානයක් ගෙනාවා. එදා කියලා පුතේ තුන් පාරක් නේ. අපිට එකපාරක් කියලා එකපාරෙන්ම මෙයාලා සිලෙක්ට්. ශ්‍රී සද්ධර්මෝදේ දහම් පාසල පළවෙනි ස්ථානයටපත් වුණා. භක්තිගීත කියලා. මේ ඉන්නේ ශ්‍රී සද්ධර්මෝදේ දහම් පාසලේ අනිත් අය එහෙම කරනවා මං කියන්නේ එදා ගිය සතියේ අපිට නමක් ගෙනාවු චරිත ටික. හරිද? එතකොට මේ දක්ෂතාව යන් පුතේ ඔයාලා හැමෝම ගාව තියෙනවද නැද්ද? අද බලන්නකෝ මෙයාලා කිව්ව ගානටම ඔයාලා භක්ති ගීත කියන්න හරියට සූදානම් වුණොත් පුතේ අර වේදිකාව හරි හැඩ කරනවා ඔයාලා. අද රාත්‍රිය ලස්සනම රාත්‍රියක් කරයි. ඔයාලා අතරෑ ගෙදර ගිහලා නිින්ද යන එකක් නෑ එතකොට. ඔයාලා අතරෑ ගෙදර ගියාට පස්සේ ඔයාලා දැනේ හදවතට හරි ෆීලින් එකක්, හරි සතුටක්, ආධ්‍යාත්මික සතුටක්. අද ගෙදර ගිහලා මම මේ කිව්ව දේවල් සිද්ධ වෙනවද නැද්ද කියලා බලන්නකෝ. හරිද? හරි. එතකොට මේ කට්ටියල අපේ කට්ටියල තරඟට ගිහිල්ලා ප්‍රථම ස්ථානය ලබපු ටීම් එක. හරි. ඔයාලට දැන් අද දවසේ අතන ගිහිල්ලා වෙන්න ඕන ටික තමයි මම අර කිව්වේ. ඔයාලගේ දෙමව්පිය වෙනවා, ආරාධිත අමුත් වෙනවා. මේ හැමෝටම ඔයාලගේ ගරුත්වය, ඔයාලගේ දහම් පාසලේ ගරුත්වය ආරක්ෂා කරලා දීලා ශ්‍රී සද්ධර්මෝදේ දහම් පාසල කියන්නේ හරි විනයානුකූල හොඳ අධ්‍යාපනයක්, ආධ්‍යාත්මික අධ්‍යාපනයක් තියෙන හරි ප්‍රායෝගික වැඩසටහන් කරන දහම් පාසලක්. එකින්ද ඒ දහම් පාසලේ ගරුත්වය, අපේ ලොකු හාමුදුරන්ගේ ගරුත්වය, මේ ආචාර්ය මණ්ඩලයේ ගරුත්වය, ඔයාගේ දෙමාපියන්ගේ ගරුත්වය, ඔයාලගේ ගරුත්වය ආරක්ෂා කරගන්න. දැනට කියන්න තියෙන එක්තරයි මට අද අපේ තියා ගැන දුක් වෙන්න එපා. අපේ වැඩේට ඔයාලා සහයෝගය දක්වන එක ගැන
ඔයාලට මම ස්තුති කරනවා. හැබැයි මේක ස්තුතියක් නෙමෙයි. ඔයාලා ස්තුති කරගන්නත් දාම් පාසල අපේ ගැන. ඔයාලා වෙනුවෙන් වැඩ කරන කොටසක් කියන ළමයි කොටසක් කියන එක මතක තියාගන්න. මේ දාම් පාසල එනවා කියලා කියන්නේ ඔයාලගේ ආධ්‍යාත්මික වැඩ හදාගන්න. සමාජගත වෙන හොඳ පුරවැසියෙක් වෙන්න අද දවස් ඔයාලා කැප කරලා තියෙනවා. ඒ ගැන සතුටු වෙන්න. මේ අප්පුඩිය ගහන්නේ ඔයාලට ගහන්න ලස්සන අප්පුඩියක් ගන්න. ඔයාලට ගහගත්තේ මට නෙමෙයි. හරි. කොහොමද මෙන්න මොකක් හරි බින කාටුන හරි මේ දැන් යන්න පන්ති වලට මම මේ ටික කියන්නේ හේතුව තමයි අද වැඩේ පුතේ අද ලස්සන ප්ලෑන් කරලා තියෙනවා හරි ලස්සන සිද්ධ වෙන්න ඕන හරිනේ ඒක ඔයාලා මොකක්ද ගන්න ඕනේ හරි දරුවන් සර් හැමෝටම